ඔහු අවධාරණය කරන්නේ ඉරාන සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ විසින් ඉදිරිපත් කර ඇති සිදුවීම් වාර්තාවක් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි. පසුගිය මාර්තු 25 වන දින ඇමරිකානු කොංග්‍රසය හමුවේ බුද්ධ්‍යංශ ප්‍රකාශ කළේ ඉරානයේ යුරේනියම් බලගැන්වීමක් සිදු කළද පරමාණු බෝම්බයක් හෝ වෙනත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නොකරන බවයි. කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරයි. ට්‍රම්ප්ගේ මෙම ස්ථාවර ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ එක්සත් ජනපදය තුළ පවතින විවිධ මතභේදයන් නැවතවරක් ඉස්මතු කර ඇත. ට්‍රම්ප් පාලනය ඉරානයට එරෙහිව දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කර අතර 2015 අත්සන් කරන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම් එක්සත් ජනපදය ඉවත් කර ගත්තේය.